හරි ගිණුම්කරණයේදී අපිට ගිණුම්කරණයේ අරමුණ අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය, අනික තමයි කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ. මූල්‍ය ගිණුම්කරණයේදී අපි සිදු කරන්නේ සාමාන්‍ය වාර්ෂික ගනුදෙනු, ඒ කියන්නේ එදිනදා ගනුදෙනු සටහන් කරන එක. කළමනාකරණ ගිණුම්කරණයේදී අපි කරන්නේ කළමනාකරණ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි තොරතුරු සකස් කරලා වාර්තාව සකසන එක. එතකොට මේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය කියන දෙකට සාමාන්‍ය විශාල ආයතනයක නම් කණකාධිකාරීවරුන් දෙදෙනෙක් ඉන්නවා. කුඩා ආයතනයක නම් එකම පුද්ගලෙක් බලන්න පුළුවන් මේ කොටස් දෙකම. ඒ වගේම සමහර තැන්වල කළමනාකරණ ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය කියලා කොටස් තුනක් දැක්වෙනවා. කොහොම වුණත් වර්තමානයේදී පිරිවැය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය දෙකම එකම කොටසක් කියලා අරගෙන කළමනාකරණ ගිණුම්කරණය ලෙස සලකලා කටයුතු කරනවා. එතකොට අපි ඔයගොල්ලෝ අහලා තියෙන වාර්ෂික වාර්තා සැකසීම කරන්නේ මේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් එහෙම නැත්නම් මූල්‍ය ගිණුම්කරණයේදී. ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණයේදී ඒ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් වලින් තොරතුරු අරගෙන තමයි ඒගොල්ලෝ කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු සකසන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ වෙනත් ඒකට අවශ්‍ය වෙන තොරතුරු ලබා ගන්නවා. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ වෙනත් තරංකාරී ව්‍යාපාරයන් ඒ තොරතුරු අරගෙන ඒවත් ඒගොල්ලන්ගේ ව්‍යාපාරවල ඉදිරි කටයුතු වලට අවශ්‍යතාවය සඳහා කළමනාකරණ වාර්තා සැකසීමේදී භාවිත කරනවා. ඔය විදිහට තමයි ගිණුම්කරණයෙන් ගිණුම් තැබීමේ අරමුණ අනුව කොටස් දෙකකට බෙදලා කටයුතු වෙන්නේ.